අයිබෝවන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ මුළු පවුල නිසාම ඉතාමත් උණුසුම් වෙච්ච දවසක් අද. හිටපු ජනාධිපතිවරයාගේ ආර්යාව FCID එකට පුත්‍රයා CID එකට සහෝදරයාගේ පුත්‍රයාට රතුවරෙන්තු. කතා කරමු හැම වාර්තාවක් පිළිබඳවම මේ අරවෙන්නේ කොළඹ ටයිම්ස් පත්තරේ. ඒ අනුව දවස පිළිබඳව කතා කරද්දී ඔබ දන්නවා අද දවසේදී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ මුළු පවුලෙන්ම මැවුණු වාර්තා රාශියකට තමයි අවධානය යොමු කරන්න තියෙන්නේ. මුලින් කිව්වා වගේම හිටපු ජනාධිපති ආර්යාව ශ්‍රීලංකා රාජපක්ෂ මහත්මිය FCID එකට කැඳවා තිබුණා. ඒ වගේම තමයි පුත්‍රයා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මැතිතුමන්ව CID එකට කැඳවා තිබුණා. ඒ අතර වාරයේදී සහෝදරයාගේ පුත්‍රයාව චමල් රාජපක්ෂ මහත්මයාගේ පුත්‍රයාට විරුද්ධව රතුවරන්තු ලබා ගන්නට CID එක කටයුතු කරමින් පවතිනවා. ඒ අතර වාරයේදී මේ පුවතින් තමයි අද රටම උණුසුම් මුනේ අප උපුටා ගන්නවා ලංකාදීප පුවත්පතේ ප්‍රධාන වාර්තාව මේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන්. පද්ම එක්ක හවුල්ද ප්‍රශ්නාර්ථයක් සමගින් ලංකාදීපය වාර්තා කරන්නේ දේශපාලකයෝ 6ක් අද හෙටම CID-යට හිටපු ප්‍රබල අමැතිගෙනියකුත් ඒ අතර ප්‍රසන්නගෙන් ප්‍රශ්න කරයි නාමල් අද කැඳවයි. ඇතුළු වාර්තාව මේ ආකාරයෙන් ලංකාදීපේ මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධකාරී නායකයෙකු වන මන්දිලු පද්මසිරි පෙරේරා නොහොත් කෙහෙල්බද්දර පද්ම නැමැත්තා සමග සමීප සබඳතා පැවැත්වූ බව කියන ප්‍රබල දේශපාලඥයන් 6 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා ඉදිරි දින කිහිපයේ අපරාධ පරිශීලන දෙපාර්තමේන්තුවට කැඳවීමට නියමිත බව උසස් පොලිස් නිලධාරියෙක් ප්‍රකාශ කර තිබෙනවා කියලයි ලංකාදීපය වාර්තා කරන්න. ඉතින් මේ හා සිද්ධිය සම්බන්ධයෙන් ඔබට මතක ඇති ඊයේ දවසේදී ප්‍රසන්න රණතුංග මහත්මයාගෙන් ප්‍රකාශයක් සටහන් ගන්නට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර තිබුණා. එතුමා නම් කිව්වේ කෙහෙල්බද්දර පද්මව දන්නේ නැහැ. හැබැයි පද්මගේ තාත්තව දන්නවයි කියලා. ඉතින් කෙනෙක්ට ප්‍රශ්න කරන්න පුළුවන් තාත්තා දන්න කෙනාව පුතා නොදැන ඉන්නේ කොහොමද කියලා. එහෙම කෙනෙක්ට හිතනවා නම් ඒ සිතුවිල්ල ඉතාම සාධාරණයි. කොහොම හරි මේ අදාළ සිද්ධිය හා සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම වෙනුවෙන් තමයි නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාවත් අද දවසේදී CID එකට කැඳවා තිබුණ. කෙසේ වෙතත් පැය ගණනාවක ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අද සවස් ජහමය වගේ වෙනකොට නාමල් රාජපක්ෂ මහතා CID එකෙන් පිටව ගියා. එතනදී කියපු දෙයක් තමයි මේ විදිහට මොන කැඳවීම් කරත් අනාගතයේදීත් අප CID එකට එන්න ලෑස්ති, අධිකරණ එන්න ලෑස්ති. හැබැයි අධිකරණයට අපි ආවත් CID එකට අපි ආවත් අපෙන් ප්‍රශ්න කරත් ආණ්ඩුව කරපු වංචා දූෂණ මගහැරවා ගන්නට, වළක්වා ගන්නට සහ ඒවා යට ගහන්නට හැකියාවක් නැහැ කියන කාරණාව. ඒ අනුව ඔබට මතක නම් අර කන්ටේනර් 323 කතාව, ඒ වගේම මත්ද්‍රව්‍ය පුරවපු කන්ටේනර් දෙකක් නිදහස් වීම සම්බන්ධයෙන් කතාව, ගල් අඟුරු සම්බන්ධයෙන් කතාව, මේ හැම දෙයක් පිළිබඳවම මාධ්‍ය අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා කරුණු ඉදිරිපත් කරා. ඉතින් අපි බලමු අදාළ පරීක්ෂණ කටයුතු මොන ආකාරයෙන් වේවිද කියලා. කෙසේ වෙතත් මේ වෙනකොට ඉන්දුනීසියාවේ සිට මෙලව මේ රටට කුදලගෙන ආපු පද්මේ ඇතුළු කණ්ඩායම එකින් එක වමාරමින් පවතිනවා. අන්නේ වමාරමින් පවතින කරුණු මත පදනම් වෙමින් තමයි මේ හිටපු දේශපාලඥයන්ට විරුද්ධව ප්‍රකාශ සටහන් කර ගැනීමක් CID එක විසින් කරමින් පවතින්නේ. බලමු ඉදිරි පරීක්ෂණ මොන ආකාරයෙන් ක්‍රියාත්මක වේවිද කියලා. ඒ අතර වාරයේදී කලින් කිව්වු චමල් රාජපක්ෂ මහත්මයාගේ පුත්‍රයාට එරෙහිව රතුවරන්තු ලබා ගැනීම සම්බන්ධ සිද්ධියක් වාර්තා කර තිබෙනවා. මේ දිනෙමින ප්‍රධාන වාර්තාව. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඩොලර් මිලියන 2ක වංචාව, චමල් රාජපක්ෂගේ බාලපුත් සමින්ද්‍ර අල්ලන්න නියෝග, රතුවරන්තු ගන්නත් යයි කියලා දිනමින වාර්තා කර තිබෙනවා. ඇතුළු වාර්තාව මේ ආකාරයෙන් ශ්‍රී ලංකා ගුවන් සේවයට පළල් බද සහිත නව ගුවන් යාන ඇණයක් ප්‍රතිස්ථාපනය කිරීමේදී සිදු වී ඇති ඇමරිකන් ඩොලර් මිලියන 2ක වංචාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාළව හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතාගේ බාලපුතු සමින්ද්‍ර රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණ ඉදිරිපත් කරන්නයි කොටුව මහේස්ත්‍රාත් ඉස්රුනෙත්තු කුමාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ දවසේදී පෙබරවාරි 2 වෙනිදා නියෝගයක් නිකුත් කර තිබෙනවා. නීතිපතිවරයාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් ඉදිරිපත් කරමින් සමින්ද්‍ර රාජපක්ෂ මහතා මේ සිද්ධියට අදාළව තෙවැනි සැකකරු ලෙස නම් කරන බව අධිකරණයට දැනුම් දීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා විසින් මේ නියෝගය නිකුත් කරා කියලා තමයි දිනමින ඇතුළු පිටි වාර්තාවේ සටහන් වී තිබෙන්නේ. ඉතින් මේ පිළිබඳව කතා කරනකොට ඔබට මතක නම් මීට පෙර මේ අදාළ නීති කෘත්‍ය හා සම්බන්ධයෙන් සැකකාරුවෙක් සහ සැකකාරණයක් නම් කරන කටයුතු කළා. ඒ තමයි මිහින් ලංකා ආයතනයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරීවරයා කපිල චන්ද්‍රසේන මහතා සහ ඔහුගේ බිරිඳ පළමු සැකකරු සහ දෙවන සැකකරු
ක්‍රියාකාරී වශයෙන් නම් කරා. කෙසේ වෙතත් නීති කෘත්‍ය අධිකරණ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ දෙදෙනාම අපමත නිදහස් කරන්නටයි ගරු අධිකරණය තීන්දුව කරේ. ඒ අදාළ විමර්ශන වලට සමගාමීව තමයි මේ ආකාරයෙන් තුන්වන සැකකරු වශයෙන් හිටපු කතානායක චමල් රාජපක්ෂගේ පුත්‍රයාව නම් කරන්නට CID එක කටයුතු කර තිබෙන්නේ. ඒ අනුව ඔහුට විරුද්ධව අනිවාර්යයෙන්ම ඉදිරියේදී නීතිය ක්‍රියාත්මක වේවි. මේ අදාළ මුදල් විශුද්ධකරණය හා සම්බන්ධ ක්‍රියාත්මක වන ප්‍රශ්නට අදාළව තුන්වෙනි සැකකරුවා වශයෙන්. එතනින් පස්සේ අපි අවධානය යොමු කරන්නේ දිවයින පුවත්පතේ ප්‍රධාන වාර්තාවට. ඔබ දන්නවා කතානායකවරයා හා සහ සම්බන්ධ කරගනිමින් මේ වෙනකොට විශේෂයෙන්ම සමාජ මාධ්‍ය තුළ ඉතාමත්ම ප්‍රබල කතාබහක් නිර්මාණය වෙමින් පවතිනවා. වැඩ තහනමක් ලක් වී තිබෙන නියෝජ්‍ය මහලේකම්වරයාගේ ප්‍රකාශ ඉලක්ක කරගනිමින්. ඉතින් අර එතන මෙතන තියෙන කුණු ගොඩවල් මෙතන අපි කියන්න ලැහැස්ති වෙන්නේ නැහැ. මොකද වගකීම් සහගතව මාධ්‍ය භාවිතය අපි කරන හින්දා. මොකද ඒ පළවෙන ඇතැම් කාරණාවන් අතිශය පෞද්ගලික කාරණාවන් ඒවා හරිද වැරදිද කියන්න ඇසින්දුරු සාක්ෂි තවමත් නැහැ. ඒ නිසා සමාජ මාධ්‍ය කුණු ඒ විදිහටම තියන්න ඇරලා ඇත්ත ඇති සැටියෙන් අපි වාර්තා කරන්නම්. නිල වශයෙන් අපට වාර්තා වෙන කරුණු පමණක් අප ඔබට කියන්නම්. ඒ ඇරෙන්නට සමාජ මාධ්‍ය නම් මේ අදාළ සිද්ධිය පදනම් කරගනිමින් මේක චරිත ඝාතනයක් බවට පත්වන්නටත් පුළුවන්. ඉතාමත්ම ප්‍රබල අතිශය පෞද්ගලික කාරණා මේ වෙනකොට සංසරණය වෙමින් පවතිනවා. ඉතින් මේ කිසිම දෙයක් අපි කියන්නේ නැතුව වාර්තාව අපි පුරා ගන්නම් සහ වාර්තාවෙන් එහාට ගිහිල්ලා මේ අදාළ කාරණා සම්බන්ධයෙන් වගකීම් සහගතව මාධ්‍ය භාවිතය තුලින් ඔබට කිව හැකි දේ පමණක් අපි කියන්නම්. අර කුණු ටික කියන්නේ නැතුව මේ දිවහින ප්‍රධාන වාර්තාව. වැඩතහනම් නියෝජ්‍ය මහලේකම්ගේ කතානායකට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්. පාර්ලිමේන්තු පරිපාලනයේ අක්‍රමිකතා රැසක් ගැන පැමිණිලි වශයෙන්ුයි දිවයින ප්‍රධාන වාර්තාව අරගෙන එන්නේ. වැඩතහනම ලක් කර සිටින පාර්ලිමේන්තුවේ කාර්යමණ්ඩල ප්‍රධානී හා නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා විසින් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහත්මයාට එරෙහිව අල්ලස් දූෂණ විමර්ශන කොමිසම වෙත ඊයේ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. තමාගේ වැඩතහනට හේතු කරුණු සිදුවීම මෙන්ම පාර්ලිමේන්තුවේ පරිපාලනය තුළ සිදුවී ඇතයි කියන අක්‍රමිකතා රැසක්ද ඔහුගේ පැමිණිල්ලට ඇතුළත් වී තිබෙනවා කියලා තමයි දිවයින වාර්තා කර තිබෙන්නේ. ඉතින් මේ පුවත්පත් වාර්තාවෙන් එහාට ගිහිල්ලා අර කුණු ටික අයින් කරලා දාලා ඇත්ත කතාව අපි කියන්න මොකද්ද වාර්තා වී තිබෙන්නේ කියලා නියෝජ්‍ය මහලේකම්වරයා අදාළ පැමිණිල්ල විභාග කරන අවස්ථාවේදී පැමිණිල්ල තුළ අන්තර්ගත කර තිබෙනවා දූෂණ 7ක් පමණ. ඉතින් ප්‍රධාන වශයෙන්ම වාහන සම්බන්ධ දූෂණයක්, ඒ වගේම ඉන්ධන සම්බන්ධ දූෂණයක් සහ පාර්ලිමේන්තුවේ නිල නිවාස අවභාවිතය සම්බන්ධ චෝදනාවක් එල්ල කරන්න කටයුතු කර තිබෙනවා. ඒ වගේම පාර්ලිමේන්තු සතු මාධ්‍ය උපකරණවල අවභාවිත කරන්නට කතානායකවරයා කටයුතු කර තිබෙනවා කියලා මේ වෙද්දී ඒ පැමිණිල්ල තුළ සටහන් වී තිබෙනවා. ඒ වගේම තමයි කතානායකවරයා ලබා දෙන්නා වූ ආහාර දීමනාව සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් පැනනගී තිබෙනවා අදාළ පැමිණිල්ල තුල. යන් මේ අර ඒ පැමිණිල්ල ඉලක්ක කරගනිමින් තමයි මේ චෝදනාව ඉලක්ක කරගනිමින් තමයි අර අතිශය පෞද්ගලික කාරණාව සමාජ මාධ්‍ය තුල මේ වෙද්දී සංසරණ වෙමින් පවතින. කෙසේ වෙතත් එක් පුද්ගලයෙක් සම්බන්ධ චෝදනාවක් එතුමා ගොනු කර තිබෙනවා මේ පැමිණිල්ල තුල. ඒ අනුව එක් පුද්ගලයෙකුට ආහාර ලබා දීම වෙනුවෙන් යම්කිසි මුදලක් පාර්ලිමේන්තුව විසින් වැය කර තිබෙනවා කියලයි මේ අදාළ පැමිණිල්ලට සටහන් වී තිබුණේ. ඒ වගේම තමයි බාහිර පාර්ශවයකට විමර්ශන කටයුතු වෙනුවෙන් පාර්ලිමේන්තුවෙන් වෙනම මුදලක් වෙන් කරන්නට කතානායකවරයා කටයුතු කර තිබෙනවා. මෙන්න මේ කියන චෝදනා 7 ඉලක්ක කරගනිමින් තමයි මේ අදාළ පැමිණිල්ල විභාග කර තිබෙන්නේ. කෙසේ වෙතත් තාම නීති කෘත්‍ය ආරම්භ වී නැහැ. ඒ නිසා තමයි අපි කියන්නේ අර සමාජ මාධ්‍ය යන කුණු වලට අර ස්වභාවික යුක්ති ධර්මය කියලා කියන්නේ ඒ පැත්තෙන් චෝදනාවක් එනවා නම් ඒ චෝදනාට උත්තර දෙන්න අවස්ථාව මේ පැත්තට තියෙන්න ඕනේ. ඒ නිසා මේ අදාළ වැඩතහනම ලක් වූ නියෝජ්‍ය මහලේකම්වරයාගේ චෝදනාවලට උත්තර දෙන්නට කතානායකවරයාට අනිවාර්යයෙන්ම පැහැදිලි අවස්ථාවක් නිර්මාණය වෙන්නට අවශ්‍යයි. ඒක අධිකරණයේදී නිර්මාණය වේවි. එතෙක් මේ කතාවට කමාවක් අපි දමන්නම්. අර සමාජ මාධ්‍යයේ සංසරණය වන්නා වූ කුණු ටික ඒ ආකාරයෙන්ම බැහැර කළා. එතනින් පස්සේ අපි යන්නේ මේ දවස්වල මාධ්‍ය වාර්තා ඉතාමත් මුරුසුම් කරපු වාර්තාව සංවර්ධන නිලධාරීන් ඇතුළත් වීමේ විභාගයකින් තොරවම ගුරු සේවයට බදවා ගන්නටයි කියලා සද්දනෙක් පමණ අකණ්ඩ මාරාන්තික උපවාසයක් ආරම්භ කරා. ඒ හා සම්බන්ධ වාර්තාවකට හැබැයි අප මේ කතා කරන මොහොත වෙනකොට එම උපවාසය අවසන් කරන්නට කටයුතු කර තිබෙනවා. ජනාධිපතිවරයා හා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මේ දිනමින පුවත්පතේ ප්‍රධාන වාර්තාවක්. ජනපති ගැන විශ්වාසයි. අද සාකච්ඡාවේදී සාධාරණ පිළිතුරක් ලැබේවි.
පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ ලේකම්ගේ ප්‍රකාශයකුයි ඒ ආකාරයෙන් දිනමින වාර්තා කර තිබෙන්නේ. පාසල් සංවර්ධන නිලධාරීන්ගේ ගැටළු සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා සමග අද දින සාකච්ඡාවක් ලබා දී සාකච්ඡාවේදී සාර්ථක පිළිතුරක් ලැබෙනු ඇති බවට පවතින විශ්වාසය නිසා උද්ඝෝෂණය තීව්‍ර නොකළ බව පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ ලේකම් විරාජ් මනරංග මහතා දිනමිනට ඊයේ දවසේදී ප්‍රකාශ කර තිබෙනවා. ගුරු සේවාවට අන්තර්ග්‍රහණය කරන ලෙස ඉල්ලා පාසල් සංවර්ධන නිලධාරීන් 8 වෙනි දිනටත් ඊයේ දවසේදී උපවාසයේ යෙදුණු අතර මෙම දිනයේදී මාරාන්තික උපවාසයේ යෙදුණු නිලධාරීන් 6 දිනක් දැඩි අසාධ්‍ය තත්ත්වයට පෙනුණු නිසා රෝහල්ගත කර බව ඒ මහතා ප්‍රකාශ කර තිබෙනවා කියලායි වාර්තා කර තිබෙන්නේ. ඉතින් කෙනෙක්ට ප්‍රශ්නයක් මතුවෙන්නට පුළුවන්. ඇත්තටම අවුරුදු 7ක් ගුරු සේවයේ උගන්වන්න හොඳ නම් ඇයි තවදුරටත් එම ගුරු සේවයේ ඒ ආකාරයෙන්ම සේවය කරන්නට ඔවුන්ට නොහැකි? මේක ඉතාම සාධාරණ ප්‍රශ්නයක්. සහ අනිත් පැත්තෙන් තවත් කෙනෙක්ට තර්ක කරන්න පුළුවන්. තමන් ලබාගත් උපාධි පිළිබඳව, තමන්ගේ දැනුම පිළිබඳව, තමන්ගේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය පිළිබඳව, තමාගේ සමාජ අවබෝධය පිළිබඳව, සාමාන්‍ය දැනීම පිළිබඳව යම්කිසි ප්‍රබල විශ්වාසයක් මේ අදාළ ගුරුවරුන්ගේ කියා ගන්නා පිරිසට තිබෙනවා නම් ඇයි මොවුන්ට බැරි ප්‍රවේශ විභාගයකට එසෙත් නැතිනම් තරග විභාගයකට මුහුණ දීලා තමන්ගේ දක්ෂතා හරහා මේ ගුරුපත් වීම ලබා ගන්න. ඉතින් අර එකම කාසියක දෙපැත්ත වගේ මේ තර්ක දෙකම ඕනෑම කෙනෙකුට ඉදිරිපත් කරන්න පුළුවන්. ඉතින් අපි බලමු ආණ්ඩුවෙන් මොකක් වේවිද කියලා. ඉතාමත් පැහැදිලිව මෙතනදී කියන්න ඕනේ ජනාධිපතිවරයා පොරොන්දුවක් ලබා දී තිබෙනවා. වසර 7ක පවතිනා වූ මේ ප්‍රශ්නය ඉතාමත් ඉක්මනින් निराකරණය කරන බවට. ඒ අතරවාරදී තමයි ඔවුන් මේ මාරාන්තික උපවාසය අවසන් කරන්නට කටයුතු කර තිබෙන්නේ. ඉතින් ආණ්ඩුව විසින් තවත් පොරොන්දුවක් ලබා දුන් වග මෙතනදී කියන්න අවශ්‍යයි. ඒ අනුව අපි බලමු පැරණි ආණ්ඩු වගේම తాවකාලික පැලැස්තරත් එක්ක එක එක උද්ඝෝෂණවලට එක එක වෘත්තීය සමිති ඉල්ලීම් වලට తాවකාලිකව හා කියනවද? එසේත් නැතිනම් ස්ථිර විසඳුමක් අරන් එන බාද කියලා. කොහොම හරි ඒ වාර්තාවෙන් පස්සේ අපි යන්නේ තවත් විශේෂ වාර්තාවකට. අරගල සමය පිළිබඳව කතා කරද්දී මේ දෙදෙනාගේ නම් ඉතාමත් ඉහළින් කියවුණා. බලමු වාර්තාව මේ දිවයින අතුරු සිරස්තලයක්. උසාවි නොආ මන්ත්‍රී මනුවරණට හා රැට්ටාට වරෙන්තු අරගලකරුවන්ට පහර දුන්න බව කියන සැකකරුවන් අධිකර ඉදිරිපත් කර අවස්ථාවේ ඔවුන්ට අප නොදෙන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට උද්ඝෝෂණය කිරීම ඇතුළු චෝදනා යටතේ පවරා ඇති නඩුවකට අධිකරණය පෙනී නොසිට පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවරණ හා රචිත සේනාරත්න හේවත් රැට්ටා යන දෙදෙනාට වහාම අත්අඩංගුවට ගෙන අධිකරණ ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ඉසිරු නෙත්ති කුමාර මහතා ඊයේ දවසේදී වරෙන්තු නිකුත් කර තිබෙනවා. ඉතින් අපට එක දෙයයි කියන්න තියෙන්නේ අනිත් අයට නිකුත් කරපු වරෙන්තු වලට පොලිසිය ක්‍රියාත්මක වන්නේ මොන ආකාරයෙන්ද? වර්තමානයේ ජාතික ජනබලවේගය නියෝජනය කරන්නා වූ මේ ජගත් මනුවරණ නැමැති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාටත් ඒ වගේම අරගලයේදී ඉතාමත් ප්‍රබල හඬක් බවට පත්වුණු රැට්ටා නැමැත්තාවත් අත්අඩංගුවට ගන්නට ක්‍රියාත්මක කරන්න. ඒගොල්ලන්ට එක හැන්දෙකුනුයි මේගොල්ලන්ට තව හැන්දෙකුනුයි බෙදන්න එපා. එහෙම වුණොත් තමයි පොලිසිය ඉස්සරහට කළු පැල්ලම් එකතු වෙන්නේ. එතනින් පස්සේ අපි යන්නේ ශ්‍රී ලංකා ඉතිහාසයේ හෙට දවස ඉතාමත්ම විශේෂ දවසක්. පෙබරවාරි 4 වෙනිදා 78 වන අභිමානවත් ජාතික නිදහස් සැමරුම හෙට දවසට දී තිබෙනවා. ඒ අනුව නිදහසේ සූදානම පිළිබඳ දිවයින මේ ආකාරයෙන් වාර්තා කර තිබෙනවා. ශාම් හා අභිමානවත් 78 වෙනි නිදහස් සැමරුම හෙට නිදහස් චතුරස්‍රයේදී 78 වන ජාතික නිදහස් උත්සවයේ හෙට පෙරබිරුවේ ජනාධිපති අනුකුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ශාම් හා අභිමානවත්ව කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පැවැත්වීම නියමිතයි. ගොඩනගමු ශ්‍රී ලංකා තේමාව කර ගනිමින් පැවැත්වුණු නිදහස් දින උත්සවයේ දෙස් විදෙස් සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වීමට නියමිත බවට දෙවයින වාර්තා කර තිබෙනවා. ශ්‍රී ලාංකීය ජාතිය සංකල්පය මත සංහිඳියාව සංස්කෘතිය ආගමික හා ජාතික වශයෙන් වැදගත්කම පිළිබිඹුවන ලෙස මෙම උත්සව පැවැත්වීමට නියමිත බව තමයි ජනාධිපති මාධ්‍යාංශ ප්‍රකාශ කර තිබෙන්නේ. දෙවයින වාර්තාව ඒ ආකාරයෙන් රැගෙන එද්දී තවත් අපි වාර්තාවක් උපුටා ගන්නවා නිදහස් දිනය හා සම්බන්ධයෙන්. නිදහස් දිනය නිමිත්තෙන් සැකකරුවන් 49කට විශේෂ ජනාධිපති සමාව. 78 වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් සිරකරුවන් 49 දෙනෙකු විශේෂ ජනාධිපති සමාව හිමි කර ගැනීමට සිදුකම් ලබා තිබෙනවා. ජනාධිපතිවරයා හට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වගන්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව බන්ධනාගාරගත සිරකරුවන් මෙම විශේෂ ජනාධිපති සමාවට ප්‍රදානය කිරීමට නියමිත බව තමයි වාර්තා වෙන්නේ. ඉතින් මේ ආකාරයෙන් නිදහස් දිනය සම්බන්ධයෙන් ඔබට වාර්තා කරද්දී විශේෂයෙන් අප කියන්න අවශ්‍යයි නිදහස් දිනය සැමරුම නිමිත්තෙන් විශේෂ රථවාහන සැලැස්මක් හෙට
අලුයම 5 සිට ක්‍රියාත්මක වීමට නියමිතයි. විශේෂයෙන්ම කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් මේ පිළිබඳව වාර්තා කරන්නට කොළඹ ටයිම්ස් වෙබ් අඩවිය තුල අප කටයුතු කර තිබෙනවා. ඔබට ආරාධනා කරනවා එම විශේෂ රථවාහන සැලැස්ම පිළිබඳව දැනගන්නට රැඳෙන්න කොළඹ ටයිම්ස් අපත් එක්ක. ඒ වාර්තාවෙන් පස්සේ අපි යන්නේ විදේශ පුවත් වාර්තාවකට. ට්‍රම්ප්ගේ දේශපාලන විරෝධය ක්‍රමක්‍රමයෙන් ඇමරිකාව තුල උත්සන්න වෙමින් පවතිනවා. රජෙක් අපට අවශ්‍ය නැහැ කියලයි ඇමරිකාවේ කට්ටිය නම් කියන්නේ. ඒ අනුව ට්‍රම්ප් පරිපාලනය ක්‍රියාත්මක කරමින් පවතින මේ නීති විරෝධී සංක්‍රමණ වැළැක්වීමේ ඉතාමත් දැඩි ප්‍රතිපත්තිය ඉලක්ක කරගනිමින් තමයි මේ විරෝධතා ක්‍රියාකාරකම ක්‍රියාත්මක වෙමින් පවතින්නේ. මේ දිනමින පුවත්පතේ විදේශ පුවත් වාර්තාවක්. ට්‍රම්ප් විරෝධී 50-51 දේශපාලන ව්‍යාපාරය ඇමරිකාවේ හිස ඔසවයි. අනවසර සංක්‍රමණ වැළැක්වීමේ මෙහෙයුම් එරෙහිව 50-51 නැමැති දේශපාලන ව්‍යාපාරයක් රට පුරා ප්‍රාන්ත රැසක විරෝධතා පවත්වා ඇතැයිද විරෝධතාව නිරත වූවන් 50කට වැඩි පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවටගෙන ඇතැයිද විදේශ මාධ්‍ය වාර්තා කර තිබෙනවා. පසුගිය වසරේ ජුනි සහ ඔක්තෝබර් මාසවලදී නිව්යෝක් ඇතුළු නගර රැසක ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව රජවරු නොමැත තේමාව යටතේ විරෝධතා රැලි පවත්වා ඇති එම දේශපාලන ව්‍යාපාරය පසුගිය සතියේ මිනසෝටා ප්‍රාන්තයේදී එරට ආගම හා රේගු බලාත්මක කිරීමේ බලකායේ වෙඩි පහරින් දෙවැනි ඇමරිකානු ජාතිකයාත් ඝාතනයට ලක්වීමෙන් පසු එම දේශපාලන ව්‍යාපාරය යලි ක්‍රියාත්මක වී තිබෙනවා. පසුගිය ජනවාරි 31 වෙනිදා ඇමරිකාවේ ප්‍රාන්ත රැසක දැවැන්ත විරෝධතා මාලාවක් පවත්වන්නට එම සංවිධානය කටයුතු කර තිබෙනවා කියලයි දිනමින වාර්තා කර තිබෙන්නේ. ඉතින් මොන විදිහට නීති ක්‍රියාත්මක කරත් අර කොට්ටෝරුව කොතෙන්ට කොට ගියත් අවසානයේදී කෙහෙල් ගහට කෙටුවට පස්සේ හොට පැටලෙනවා. ඒ අනුව මුළු ලෝකයේම Tamanගේ අනසක ව්‍යාප්ත කරමින් පවතින ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානු ජනාධිපතිවරයා පටල ගන්න තැන නීති විරෝධී සංක්‍රමණද අනාගතයේදීම වාර්තාව කරන්නට අපට හැකියාව ලැබේවි. ඒත් සමගින් අද නියමිත කොළඹ ටයිම්ස් පත්තරයේ වැඩසටහන අප අවසන් කරන ඔබට ආරාධනා කරනවා නිරන්තරයෙන් අලුත් වෙන තොරතුරු සමගින් නිවැරදිව නිල වශයෙන් යාවත් කාලන වන්නට රැඳෙන්න අප සමගින්ම ඒ වගේම www.colombotimes.lk පය 24ම දින 7ම යාවත් කාලන වන්නා වූ අප නිල වෙබ් අඩවිය සමගින් ඔබට රැඳෙන්නට හැකියාව පවතිනවා. ඒ වගේම එහි සීලම ප්‍රවෘත්ති තාමක්ෂණයකින් නොමිලේම සිංහල භාෂාවෙන් ඔබගේ ජංගම දුරකථන ගෙන්වා ගැනීම වෙනුවෙන් රැඳෙන්න අප WhatsApp සමූහයන් සමග ඒ වගේම අප නාලිකාව subscribe කර පැමිණෙන්න අපගේ ස්ථීර ග්‍රාහක සමූහයට හමු වෙමු. හෙටත් සුපුරුදු විදියටම කොළඹ ටයිම්ස් පත්තරය තුලින් එතෙක් ඔබට ජය.